උදේ පූජා කරපු මල හවස පර වෙලා අයින් කරනකොට ඒ මල දිහා බලාගෙන ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න හරි අපූර්ව පාඩමක් කියලා දුන්නු ඔබෙත් මගෙත් ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ නොවෙන්න මගේ ජීවිතයත් ඔබේ ජීවිතයත් නිකම්ම නිකං හිස් විභාගාතේ යන ජීවිත විතරයි. බලන්නකො ඔබ වයසට ගිහිල්ලා නැද්ද? ඔබේ ඇස් දෙක දැන් පේන්නේ නැති වෙන ගානට ඇවිල්ලා නැද්ද? දැන් කන් දෙක ඇහෙනවා වැඩිද ක්‍රමානුකූලව ඇහෙන්නේ නැති වෙගෙන යනවා. නිර්වාණය පුදුම ශාන්තයි. ඒතං සන්තං හරිම ප්‍රණීතයි. ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බානන්ති. යන්න මේකත් මතක තියාගෙන ආයිත් මනුස්ස ජීවිතයක් ඔබට ලැබෙන්නේ. පාර මැද්දේ යනකොට සමහර බල්ලු බලල්ලු මොනරු හැප්පිලා ඉන්නවා කෑලි අපරිලා ගිහින්. මේ භයානක සසරට වැටෙන්නද ඔබ මේ යන්නේ? පින්වත්නි මේ සසර යන්නවත් ඉන්නවත් හුරතල් වෙන්නවත් හොඳ තැනක් නෙමෙයි. කරුණා කරලා මේකෙන් අතර වෙලා යන්න.